සුබ දවසක් වෙනට කියලා ප්‍රාර්ථනා කරනවා. FS YouTube නාලිකාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම. ඉතින් අද දවසේදී කතා කරන්නේ මානසික පීඩාවන් අවම කරගෙන කොහොමද අපි එදිනදා ජීවිතය ගත කරන්නේ කියන කාරණාවන් සම්බන්ධයෙන්. පිට කලින් වීඩියෝ එකක් අරගෙන ආවා අපේ සුවපත් භාවය වෙනුවෙන් කොහොමද අපි මානසික පීඩාවන් අවම කරගෙන කටයුතු කරන්නේ කියන කාරණාව සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එකේ ඉතිරි කොටස තමයි අද දවසේදී මේ ඉදිරිපත් කරන්නේ. ඔයා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මේ වීඩියෝ එකත් බලලාම මේ වීඩියෝ එක බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඔයා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලාම වීඩියෝ එකට යමු කියලා ආදරයෙන් මතක් කරනවා. කාර්ය බහුල ජීවිතයක් ගත කරන අපිට මානසික සුවපත් භාවයේ ඇතිව මානසික පීඩාවන් දුරු කරගෙන කටයුතු කරන්නට විවිධාකාර ක්‍රම තියෙනවා. ඉතින් අද දවසේදී ඒ ක්‍රම කිහිපයක් තමයි මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්නේ. අපේ ජීවිතවල විවිධාකාර අවස්ථාවන් වලදී හිතේ සතුට ඒ වගේම වේදනාවන් ඇති වෙනවා. විවිධාකාර භාවමය හැඟීම් අපිට ඇති වෙනවා. ඉතින් මේ හැඟීම් එක කොහොමද අපි කටයුතු කරන්නේ? සමහරක් වෙලාවට හිත වේදනාවන් ඇති වෙනකොට හයියෙන් කෑ ගහලා අඬන්න හිතනකොට කොයි විදිහටද අපි කටයුතු කරන්න ඕන? ඒ වගේම සතුටින් ඉන්නට හිතනකොට හයියෙන් hina වෙන්න හිතනකොට කොහොමද අපි මේ විදිහට කටයුතු කරන්නේ කියන කාරණාවන් ගැන අපි මුලින්ම බලමු. ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන්නම ඕනි තැනක් තමයි ඔයාට හයියෙන් hina වෙන්න ඕන වෙලාවක hina වෙන්න පුළුවන් තැනක්. ඔයාට කෑ ගහලා අඬන්න ඕන වෙලාවට අඬන්න පුළුවන් තැනක්. ඔයාගේ හිතේ තෙරපිලා තියෙන විවිධ වේදනාවන් වෙන්නට පුළුවන්, ගැටලු වෙන්නට පුළුවන්. ඒවා එළියට ඇද දැමීම තුළින් තමයි අපේ මනසට සුවපත් භාවයක් ඇති වෙන්නේ. එහෙම නැතිව ඒ හැඟීම් හිර කරගෙන සිටීම තුළ ඇති වෙන්නේ තවත් මනසට පීඩාකාරී තත්ත්වයක්. ඔයාට සමහර තැනකදී හිතෙන්නට පුළුවන් අඬන්නට, සමහර වේදනාවන් පිට කර ගන්නට අඬන්නට හිතෙන්නට පුළුවන්. ඒ වගේම සමහර සතුට කාරණාවන් හේතු වෙන ඔයාට හයියෙන් hina වෙන්නට අවස්ථාව උදා කර ගන්නට හිතෙන්නට පුළුවන්. ඉතින් මේ භාවමය හැඟීම් එළියට ඇදලා දාන්නට යම්කිසි තැනක් යම්කිසි වෙලාවක් දවසේ වෙන් කර ගන්නට පුළුවන්කම තියෙනවා නම් ඒක ඔයාගේ මානසික සුවපත් භාවයට අනිවාර්යයෙන්ම හේතු වෙනවා. අපේ හැඟීම් දැනීම් අපි එළියට ඇදලා දාන්නට ඕනි තැන් තියෙනවා. එහෙම එළියට ඇදලා දාන්න ඕනි අවස්ථාවන් වෙන් කරගෙන අපිට පුළුවන් මේ මානසික සුවය ලබා ගන්නට. ඉතින් ඒක ඇඬීමක් වෙන්නට පුළුවන්, හයියෙන් සිනාසීමක් වෙන්නට පුළුවන්, අත මිට මොළවලා පහරක් දීමක් වෙන්නට පුළුවන්. ඒක නිසා මෙන්න මේ හැඟීම් එළියට ඇදලා දා ගන්නට යම්කිසි කාලයක් වෙලාවක් වෙන් කර ගන්නට වට පුළුවන් නම් ඔයාගේ මානසික සුවපත් භාවයට මෙන්න මේ කාරණාවත් හේතු වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ගත සිට සැහැල්ලු වෙන තත්ත්වයක් නැති කර ගන්නට නම් ඔයා ආස කරන විනෝදාංශයක්, ආස කරන ක්‍රීඩාවකට යම්කිසි වේලාවක් වෙන් කර ගන්නට ඕනේ. ඔහර කියව නිම වෙලා ගෙදර යන වෙලාවක වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සතියේ ඔයාගේ විවේක කාලයක් වෙන්නට පුළුවන්. මෙන්න මේ විනෝදාංශයක් වෙනුවෙන් වෙන් කර ගන්නට පුළුවන්කම තියෙනවා නම් ඔයාගේ ගතත් සිතත් ඒකින් සනසා ගන්නට, සුවපත් කර ගන්නට හැකියාව තියෙනවා. ඊළඟ කාරණාව තමයි ඔයා ජීවත් වෙන පරිසරය කොහොමද ඔයා සකස් කරගන්නේ? ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් ඔයාට අවශ්‍ය කරන පරිසරය මොන වගේද? නිහඬ නිස්කලංක පරිසරයක්ද? කරදර බාධක වලින් තොර පරිසරයක්ද කියන කාරණාව තීරණය කරලා ඒකට සුදුසු ස්ථානයක් ඔයා වෙන් කරගන්නම ඕනේ. ඒ වගේම තමයි රැකියා ස්ථානයක නම් ඔයාගේ මේසය, ඔයාගේ බාහිර පරිසරය, භෞතික පරිසරය කොයි විදිහටද සකස් වෙන්නට ඕනි කියන කාරණාවන් වෙනස් කරගන්නට හැකි තැනක නම් ඔයාට පුළුවන් සැලසුම් කරලා වෙනස් කරගන්නට ඔයාගේ රැකියාවට ගැලපෙන විදිහට, සුදුසු විදිහට. විශේෂයෙන්ම ආලෝකයේ සම්බන්ධයෙන්, වාතාශ්‍රය සම්බන්ධයෙන්, ඒ වගේම ഘോഷාකාරී බවෙන් තොර නිස්කලංක බව සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා නම් ඔයාට පුළුවන් ඔයා ගත කරන ඒ කටයුතු, ඔයා කරන ඒ අධ්‍යාපනික කටයුතු වෙන්නට පුළුවන්, ඔයාගේ රැකියාමය කටයුතු වෙන්නට පුළුවන්, ඔයාගේ ව්‍යාපාරිකමය කටයුතු වෙන්නට පුළුවන්, ඵලදායීතාවයෙන් යුක්තව ඒ කටයුත්ත කරගෙන යන්නට. ඔයා ජීවිතේ කාර්ය බහුල කෙනෙක් නම් ඔයාට සිද්ධ වෙනවා ඔයාගේ කායික මානසික විවේකයේ ඇති වෙන විදිහට, කායික මානසික සුවපත් භාවයේ ඇති වෙන විදිහට ඔයාගේ වැඩ ටික සැලසුම් කරගන්නට. ඒක ඔයාගේ දවස වෙන්නට පුළුවන්, සතිය වෙන්නට පුළුවන්, මාසය වෙන්නට පුළුවන්. ඒ කාල සීමාවන් වලට අදාළව ඔයාගේ වැඩ කටයුතු ටික මනාව සැලසුම් කරගන්නට වට පුළුවන්කම තියෙනවා නම් ඔයාටත් සුවපත් භාවයෙන් යුක්තව, සැනසීමෙන් යුක්තව ඒ කටයුතු ටික කරගෙන යන්නට හැකියාව ලැබෙනවා.
අපේ ජීවිතවල වැදගත් වෙන කාරණාවක් තමයි අපේ ආදායම් වියදම් අපි කොහොමද සැලසුම් කරගන්නේ කියන කාරණාව. මේක ගොඩාක්ම වැදගත් වෙනවා අපගේ මානසික සුවපත් භාවයට. මොකද අපි ලබන ආදායමට අනුව අපි වියදම් පවත්වාගෙන යනවද නැද්ද කියන කාරණාවන් ගොඩාක් වෙලාවට අපේ ජීවිතයේ කායික මානසික සුවපත් භාවයට වඩාත්ම වැදගත් වෙන දෙයක් තමයි අපේ ආදායම් වියදම් අපි සැලසුම් කරගන්න එක. එදිනෙදා අපේ ජීවිතේ මොන විදිහටද අපි වියදම් කරන්නේ අපේ ආදායමට ගැලපෙන විදිහට කියන කාරණාවන් ගැන අපි අවධානය යොමු කළ යුතුම වෙනවා. එහෙම නැති වුණොත් එහෙම අපිට වෙන්නේ ආදායමට වඩා වියදම වැඩි වෙලා එහෙමත් නැත්නම් අපිට ණය වෙලා අපේ මානසික සුවපත් භාවය නැති කරගන්නට අපේ ලැබීම් කොහොමද යනෝ අපේ ගෙවීම් කොහොමද කියන කාරණාව ගැන සැලකිලිමත් වෙන්නට පුළුවන්කම තියෙනවා මේ ආදායම් වියදම් ගිණුමක් පවත්වාගෙන යාම තුළින්. ඉතින් මේක පවත්වාගෙන යන්නට පොතක් විදිහට පුළුවන්. එහෙමත් නැත්නම් අපිට වෙනම සටහනක් විදිහට සටහන් කරගෙන යන්නට පුළුවන්. ඒ අනුව අපිට තීරණය කරන්නට පුළුවන් සතියකට කොච්චර වේදමක්ද මාසිකට කොච්චර වේදමක්ද මේ විදිහට වෙන් කරලා අපිට පුළුවන් අපේ ජීවිතේ ආදායම මොන විදිහටද වේදම මොන විදිහටද පවත්වාගෙන යන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් තීරණයක් අරගන්නට. එතකොට අපිට මානසික සුවපත් භාවයෙන් යුක්තව ඉදිරියට කටයුතු කරගෙන යන්නට හැකියාව ලැබෙනවා. මේ සැලසුම් සහගත භාවය තුළින් අපේ මානසික සුවපත් භාවය අනිවාර්යෙන්ම ඇති කරගන්නට අපිට හැකියාව ලැබෙනවා. තවත් වැදගත්ම දෙයක් තමයි ඔයාගේ හිතවතුන් ඔයාගේ නෑදෑයන් සම්බන්ධයෙන් ඔයා කොයි විදිහටද කටයුතු කරන්නේ කියන කාරණාව ගැන. ඊළඟ වැදගත්ම දේ තමයි ඔයා ඇසුරු කරන පුද්ගලයන් කවුද කියන කාරණාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන එක. ඔයාගේ ජීවිතයට සුබපතන ඒ වගේම ඔයාව ධෛර්යමත් කරන ඒ වගේම ඔයාට කතා කිරීම තුළින් සතුටක් ජනනය වන මිනිස්සුන්ව ඇසුරු කරන්නට එයාලත් එක්ක සතුට සාමිචියේ දෙන්නට පුංචි වෙලාවක් වෙන් කර ගන්නට පුළුවන් නම් ඒක ඔයාගේ මානසික සුවපත් භාවයට හේතු වෙනවා. මේක දවසකට එකපාරක් එහෙම නැත්නම් සතියකට වරක් හෝ ඔයාට හැකි වෙලාවක් දිනපොතක හරි සටහන් කරලා තියාගෙන කරන්නට පුළුවන් නම් මේ කටයුත්ත ඔයාගේ මානසික සුවපත් භාවයට ඒක ගොඩාක්ම වැදගත් වෙනවා. ඊළඟ කාරණාව තමයි ඔයාගේ සිත නිවාලන කටයුත්තකට අවධානය යොමු කරන එක. ඒක පොතක් බැලීමක් වෙන්නට පුළුවන්. රූපවාහිනී වැඩසටහනක් නරඹන එක වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔයා පරිසරයේ සුන්දරත්වයේ රස විඳින අවස්ථාවක් වෙන්නට පුළුවන්. සංගීතයේ සවන් දීමක් වෙන්නට පුළුවන්. ඔයාගේ ජීවිතේ ඔයා ආස කරන ඔයාව නිවාසනසන ඔයාට සැනසීම උදා කරලා දෙන යම්කිසි කටයුත්තක් තෝරාගෙන දවසට පුංචි වෙලාවක් හරි එහෙමත් නැත්නම් දවසට පුංචි වෙලාවක් වෙන් කරගෙන ඔයාගේ සිත නිවා ගන්නට කටයුතු සලසා ගන්නවා නම් මානසික සුවපත් භාවයට මේක ගොඩාක් ඉවහල් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක වටිනවයි කියලා හිතෙනවා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්නත් කියලා ආදරයෙන් මතක් කරනවා. ඉතින් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා තියාගන්නත් කියලා මතක් කරනවා. ඉතින් ආයිත් දවසක ජීවිතේ වැදගත් වෙන කාරණාවන් එක්ක ඔයාලව හම්බ වෙන්න නිකන් ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.